අපි අද කතා කරන්නේ කොලකේසියා කියන ෆැමිලි එකේ ප්ලාන්ට් ගැන. ඇත්තට මේ ෆැමිලි එකේ ප්ලාන්ට් වලටමයි කියනවා මේ තව එලිෆැන්ටියා ෆැමිලි එකේ මේ ප්ලාන්ට්ස් කියලා. මොකද මේ වගේ කොළ ගොඩක් ලොකු වෙනවා මේ අලියගේ කන් වගේ විශාල වෙන හින්දා මේකට එලිෆැන්ටියා කියලාත් කියනවා. ඒක මේ සයන්ටිෆික් නේම් එකක් නෙමෙයි. සයන්ටිෆික් නේම් එක තමයි මේ කොලකේසියා කියලා කියන්නේ. කොලකේසියා කියන ෆැමිලි එකේ ප්ලාන්ට් ගැන තමයි අද කතා කරන්නේ. පොදුවේ කියනවා මේවා මේ ඕනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් කියලා. ඒ කියන්නේ මේ වගේ කොළවල තියෙන අලංකාරයෙන් හින්දා තමයි මේවා මේ හිටවන්නේ. ඒ කියන්නේ මේ මල් හැදෙනවා ඒ වුණාට මල් වල එහෙම එච්චර ලස්සනක් නැහැ. මේ වගේ කොළ ලස්සන හින්දා අන්න ඒ වර්ගවලට කියන අපි පොදුවේ ඕනමන්ටල් ෆොලියේජ් ප්ලාන්ට් කියලා. කොලකේසියා වර්ග ගත්තාම නම් වලින් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ මගේ කලෙක්ෂන් එකේ තියෙන වර්ග කිහිපයක් මම කියනවා. දැන් මේ අපිට පේන වර්ගය තමයි කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා ලයිට් පිල, ඊට පස්සේ මැජික් කප් කියලා තියෙනවා. කොෆී කප් කියලා තියෙනවා. ඊට පස්සේ ෆෙරෝස් මාස් කියලා තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. තාම අලංකාර ශාක. මේ තමයි අර කොලකේසියා වල තවත් වර්ගයක්. මේක මේ මැජික් කප් කියන වර්ගය. මේක මේ දැන් මේ මගේ කලෙක්ෂන් එකේ තියෙන ප්ලාන්ට් එකේ නම් වෙරිගේටඩ් ගතියක් පේන්නේ නැහැ. ඇත්තටම මේක දම්පාට වෙරිගේටඩ් ශාකයක්. මේ බලන්න මේකේ ගොට්ටයක් වගේ තියෙනවා. මේ ගොට්ටේ වතුර පිරෙනවා. මේ මදුරුවෝ එහෙම බෝ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඉතින් ගොට්ටේ වතුර ටික හලන්න ඕන. එතනම මේ මාර ලස්සන ගහක් මේ මැජික් කප් කියන එකත් කප් එකක් වගේ තමයි මේකේ මේ කොළ හැදෙන්නේ. මේ වගේ මේකෙම සිමිලර් එකක් තමයි මේ කොෆී කප් කියන එකත් මේකේ කොළ පාට කප් එකක් තමයි හැදෙන්නේ. මේක වෙරිගේටඩ් කප් එකක්. ඇත්තටම ගොඩාක් ලස්සන වර්ග තියෙනවා මේ කොලකේසියා වල. මේ ඊළඟට පෙන්නන මේ තමයි මේ ලයිට් පිලර් කියන වර්ගය. මේ කොලකේසියා ලයිට් පිලර් වල බලන්න මේ පරණ වෙනකොට මේකේ මැද රෝස පාටක් වගේ ලස්සන ඩිසයින් එකක් තියෙනවා. මේව ඇත්තටම මේ අර උෂ්ණ කලාපීය තමයි වැවෙන්නේ. ඒ කියන්නේ ට්‍රොපිකල් ප්ලාන්ට් නේ. උෂ්ණ කලාපීය පැතිවල යනවා කියන්නේ. එතකොට මේවට මේ සන්ලයිට් එක නම් එහෙම මේ හිරු එළිය එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. මගේ නම් ඩිරෙක්ට්ම හිරු එළිය වැටෙන තැන තමයි මේ මගේ නම් තියෙන්නේ. මේවා අර වතුර හොඳට තියෙන්න ඕනේ මේ ගස් වලට. ඒ කියන්නේ මේවා සිදුරු කරලා නැති නෙළුම් පෝච්චි වගේ පෝච්චි වල දාලා වතුර හොඳට දාන්න ඕනේ. නැත්නම් මෙයා කොළ ටිකක් හලන්න බලනවා. කොළ වැඩි වෙන්න මේකේ ලස්සන තියෙන්නේ. ඒකෙන් අපි පුළුවන් තරම් ඩේලි වතුර දාලා මේ ගස් නඩත්තු කරන්න ඕන. එතකොට මේ ලස්සන කොළ පළදාවක් අරගෙන හොඳ පෙනුමක් මේ ශාකයක් ලබා දෙනවා. කොළ 5-6 වගේ තියෙන මද ප්ලාන්ට් එකකින් ලොකු ලස්සනක් ගන්න පුළුවන්. මේ අයි කැචින් ප්ලාන්ට් එකක් මේක. මම කියනවා අයි කැචින් ප්ලාන්ට් කියන්නේ මොනවද කියලා බලන්න. මේ ඊළඟට මේ තියෙන්නේ මේ ෆෙරෝස් මාස් කියන කොලකේසියා එක. මේකත් ඇත්තටම ලොකු කොලකේසියා එකක්. කොළ ලොකු වෙන එකක්. මේ ගොඩක් ප්ලාන්ට් එක සේල් වෙලා තියෙන. දැන් මේක විතරයි මම ළඟ තියෙන්නේ. අද කියන්න හදන්නේ මේ කොලකේසියා වර්ගවල එක ලස්සන ප්ලාන්ට් එකක් ගැන. මේක තමයි මේ කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ. වයිට් ලාවා එක ගත්තට පස්සේ මේකේ මේ කොළ පාට වෙලා හැදෙන්නේ මැද්දෙන් අර සුදු පාට වයිට් ඒ කියන්නේ සුදු පාට ලාවා වයිට් ලාවා කියන්නේ වගේ පැටර්න් එකක් තියෙනවා. ඒකින්ද තමයි මේකට මේ කොලකේසියා වයිට් ලාවා කියලා කියන්නේ. විශාල වෙනවා. so මේකේ මේ මීඩියා එක ගත්තට පස්සේ මේකේ මාධ්‍ය ගත්තාම බලන්න මේ පොට්ට මාධ්‍ය බලන්න මගේ තියෙන තෙතමනේ හොඳට තෙතමනේ අනිවාර්යෙන් මේ තෙතමනේ ඕනේ මේ කොලකේසියා වර්ග වතුරේ හැදෙන්නේ. ඒ කියන්නේ කොළ ඊට තෙතමනේ ඕන නිසා මේ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔක්කොම අවුව ගත්තට පස්සේ අවුව ගොඩාක් අවුවට වරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම මේ එහෙම ගොඩක් හේවන තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මද ආලෝකයේ තමයි මද හිරු එළිය තමයි අනිවාර්යෙන් ඕන. ඒ වගේ අනිවාර්යෙන් ඕනේ තෙතමනේ. තෙතමනේ අවශ්‍යයි. මේ ප්ලාන්ට් එක ගත්තාම අයි කැචින් ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ ගාඩන් එකක වගේ මේ ප්ලාන්ට් එක තියෙනවා නම් එහෙම අපේ ටක් ගාලා මේ ඇහැ ගැටෙනවා මේ ශාකයට.